ආයිබෝන් යාළුවනේ සුබ දවසක්. ඉතින් ඔන්න අදත් පොඩි කතන්දරයක් අරන් එනවා ඔයාලට. ඉස්සල් වලට එන්න බලාපොරොත්තු වෙන්න අපේ ලාංකික දයාබර සහෝදර සහෝදරයන්ට. ඉතින් පහුගිය දවස්වල මේ මම දැක්ක දැන් අපි හැමෝම දන්නවා විදේශ සේවා නීති කාර්යාංශය හරහා රජයේ මැදිහත් වෙලා තමයි අපේ ඉස්රායල් වලට මේ දවස්වල ගොඩක් කට්ටිය එන්නේ. එතකොට ඒ අතරතුරේ පෞද්ගලික ආයතන වලිනුත් එනවා. මේ පෞද්ගලික ආයතන වලට ලැබිලා තියෙන වීසා හැම එකක්ම රජයට ලැබිලා නැහැ. අපි දන්නවා මොනවාද ලැබිලා තියෙන වීසා කියලා වල දැන්ට රජයට ලැබිලා තියෙන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් අංශය සහ හොටෙල් ශාස්ත්‍රය අනිත් එක සාතු සේවය එක අනිවාර්යෙන් එන දෙයක්. කෘෂිකර්මාන්තයත් පහුගිය දවස්වල ප්‍රශ්න ගොඩකට වැදී වෙලා දැන් නැවතත් ඒ සම්බන්ධව යථාර්ථයට පත් වෙලා කියලා කියනවා. මම නම් හැබැයි දන්නේ නැහැ ඒ සම්බන්ධව. ඒ වගේම විශේෂම කාරණයක් කියන්න ඕනේ මේ යාළුවනේ ඔයාලා ඔය මේ රටට එන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන අපි දන්නවා ලංකාවේ ඉන්න කට්ටියගේ මනසේ තියෙන දේ තමයි ඊශ්‍රායල් කොරියන් වගේ රටකට ගියොත් ගොඩ හේමක් තියනවා කියලා. ඒ කියන්නේ පඩිය අපි හිතන්නේ ඇත්තට ඒ පැත්තනේ. ඕනම කෙනෙක් එහෙම තමයි. මමත් එහෙම තමයි. අපිට ඇත්තටම වැදගත් වෙන්නේ සල්ලි. කියන්නේ මුදල්. මේ රටේ අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක දියුණු වෙන්න නම් අපි හොඳ වැටුපක් ලැබෙන තැනකට තමයි යන්න ඕනේ. ඒ අතින් ගත්තම ඊශ්‍රායල් කොරියා කියන හොඳ තැනක්. ඉතින් ඒ අතරින් ගොඩක් දෙනෙක් දැන් ඉන්නේ ඊශ්‍රායල් වලට. ඊශ්‍රායල් වල වීසා ගොඩක් ලැබෙන නිසා. ඉතින් දයාබර යාළුවනේ මේ පහුගිය දවසක තාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණා හොටෙල් ශාස්ත්‍රයේ. ආපු දයාබර අපේ ලාංකික සහෝදරයෙක් යම්සි අත්හැරදීමකින් සමාජයට ඔහු නොහිතන්නේ අනවශ්‍ය දෙයක් කළා තිබ්බා. ඒ අනුව ඒක ඇත්තටම වැරදි දෙයක්. ඔයාලා හොඳට මතක තියාගන්න මේ රටකට ආවම කිසිම අනුන්ගේ දෙයක් අතපත ගන්න එපා. තමන්ට අයිති නැති කිසිම දෙයක් ගන්න එපා. ඒක තමන්ට අයිති නැත්නම් කවුරු හරි කෙනෙක් ඒ සම්බන්ධව ඉන්නවනම් ඒගොල්ලෝ දැනුවත් කරන්න. මොකද මේ ඇවිල්ලා හයි සිකියුරිටි රටවල්. ඔයාලා අපි දන්නා යුද්ධයේ තියෙන රටක්. ඒතර මේගොල්ලෝ හැමෝම දිහා බලන්නේ සැකේ. මේගොල්ලෝ කිසි කෙනෙක් නීතියට පිටින් යන්නේ නැහැ. ඒක ඔබටත් මටත් වගේම මේ රටේ ඉන්න ඉහළ පුරවැසියන් ඉන්න පුංචි පුරවැසියන් එක සමානයි. ඉතින් ඒක නිසා මේ හොඳට මතක තියාගන්න රස්සාවට එනවනම් ඒ රස්සාවේ වගකීම හරියට ඉටු කරන්න. අනිත් එක අනුන්ගේ දේවල් ගන්න යන්න එපා. ඒ වගේම තමයි ඊට පස්සේ තව ආරංචි වුණ දෙයක් තමයි මම හිතන්නේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් වලට එන්න. ඉතින් ආපු මල්ලිලා කීප දෙනෙක් නැවතත් ඉමිග්‍රේෂන් එකෙන් අල්ලලා යවුවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් අපරාධේ වීසා මේවා නැති කරගන්න එපා. අපි දන්න ඕනම රස්සාවක් අමාරුයි. කෙයාගිව වෙන්න පුළුවන්. මේ අපි හිතාගෙන ඉන්නේ කෙයාගිව ආපු කට්ටිය හරි ලේසි වැඩ කරනවා නෑ. නිදි මරන්න ඕනේ, බර උස්සන්න ඕනේ, මේ ජහජරා වත ගන්න ඕනේ. සමහරවිට අපිට හරියට කෑමක් නෑ. ඇත්ත කියන්න බෑ. ලැජ්ජ වෙන්න ඕනේ. ඇත්ත කියන්න ඕනේ. කණ්ඩ නෑ හරියට. කණ්ඩ දෙන්නේ නෑ එහෙම. එහෙමත් කෙනෙක් තමයි දෙන්නේ. හොඳ තැන් තියෙනවා. ඒක හැමෝටම මේ ලැබෙන්නේ නැහැ. අපේ වාසනාවනෝ තමයි හොඳ රැකියාවක් ලැබෙන්නේ. ඔයාලා අපි දන්නවා දැන් මගේ කතාවක් මම දවසක කියන්නම්. අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එක ගැන වෙලාවක කියන්නම්. ඒක අනිවාර්යෙන් කියන්න ඕන ඔයාලට. අපි තාමත් අවුරුදු 10ක් වුණත් මේ ලෙඩ උස්සනවා. කිලෝ මම හිතන්නේ 60ක් විතර ඇති බර ලෙඩ උස්සනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එයාට টয়ලට් එකට යන්න ඕන කියන හැම මොහොතකම මම එයා උස්සලා දාන්න ඕනේ. ඒතර හිතන්න සමහර අය ඉතින් ලස්සන ගෙවල් වල ඉඳලා TikTok වල දාලා අර මේ කියන සුන්දර තැනක් පෙන්නනවා. ඒක ඉතින් తాවකාලිකයි නේද? අපි ලෙඩනේ බලන්නේ. ඒ ලෙඩාගේ ජීවිතය අවසන් වුණාම ඒ රැකියාව එතනින් ඉවරයි. ඊට පස්සේ ඉතින් ඔය ඔක්කොම උඩු යටිකුරු වෙනවා ඊළඟ ජොබ් එකේදී. අනිත් එක හොඳට මතක තියාගන්න ඕනම කෙනෙක් අවුරුදු 4 මාස 3 තමයි වළංගු. මම ඕක විතර ගන්නත් කියලා තියෙනවා. අපිටත් මටත් පොදු උනේ කතාවක් තමයි. අවුරුදු 4 මාස 3 වෙනකම් ඕන නැටුමක් නටන්න පුළුවන්. ඕන බෙර පදයකට නටන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ බෑ. ඊට පස්සේ අපි බෙල්ල මුලටම හිර වෙනවා. ඔක තමයි ඇත්ත කතාව. ඉතින් යාළුවනේ මේ ඉස්රායල් වලට එන්න බලාපොරොත්තු ඉන්නවනම් දැන් විවිධ ආයතන තියෙනවා පුහුණුව ලබා දෙන්න. ඒ පුහුණුව ලබා ගන්න හොටෙල් ශ්‍රේෂ්ඨ දැන් සුපර් මාකට් වලට අලුතෙන් කට්ටිය ගන්නවා. එතකොට බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් වල ඒක ඉතින් ඔයාලට කියන්න ඕනේ දැන් බිල්ඩින් වලට එතකොට බර වාහන වලට ඒ වගේ දේවල් පුහුණු වෙන්න මේ රටවල් වලට ආවට පස්සේ වැඩ කරන්න තමයි තියෙන්නේ. වැඩ කරන්න පුළුවන් නම් ඇත්තටම මේ හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් කතාව වැඩි දිග්ගසන්න අවශ්‍යතාවයක් නැහැ. ආයෙ දවසක මම අනිවාර්යෙන් මොනවා හරි විස්තරයක් අරගෙන අනිවාර්යෙන්ම විස්තර ටිකක් අරගෙන එන්නම්. මොකද ඔයාලට මගේ අත්දැකීම් ටිකත් මේකට එකතු කරන්න ඕනේ. කොහොමද මම මේ රටට ආවේ? ඒ වගේම මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. කොහොමද මේ රටට ආවේ? ඒ අතරතුරේ ලබාපු අත්දැකීම් රැකියාව පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ රටේ වැඩ කරන කීප දෙනෙක් හරහා ඔවුන්ගේ මේ ඉස්රායල් වලට ආපු විදිය සහ ඔවුන්ගේ අත්දැකීම් සහ අද මේ රටේ ඔවුන් ආපු ගමන පිළිබඳව ඔයාලට තොරතුරු ටිකක් අරගෙන ඉතින් ආයෙත් දවසක හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම. ජය වේවා.